ඔන්න කිව්වා වගේම මේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකක් ගේනවා. අද දෙවෙනි වීඩියෝ සීරීස් එකේ මාතෘකාව වන්නේ ෆිනිෂින් කාපෙන්ටර්. ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙක් කොහොමද මෙම කම්පැනි එක වැඩ කරන්නේ කියන එක තමයි මේ කම්පැනි එක වැඩට ආවම කොහොමද වැඩ කරන්න ඕන කියන ටික තමයි ඔය දැන් මම පෙන්නන වීඩියෝ මාලාවේ දැන් ඔබට බලන්න පුළුවන්. ඒ දකින්න විදිහට තමයි මෙම ආයතනයේ වැඩ සිද්ධ වෙන්නේ. ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙක් වුණාම එක සාමාන්‍යයෙන් ලීය ගානට රවුටර් කරගෙන හදා ගන්න ඕන, සයිස් කර ගන්න ඕන. ඊට පස්සේ ඒ ලීය ෆිනිෂ් එක තියෙනවා. සාමාන්‍යයෙන් අතින් මේ වගේනකොට අතේ හීරෙන්නේ නැති වෙන ෆිනිෂ් එක. මොකද මේක හොටෙල් එකක් කරන්නේ. ඉතින් ඒ හොටෙල් එකක් කරනකොට ආකර්ෂණයක් තියෙන්න ඕන. 60 ආකර්ෂණයක් වෙන්න ඕන. ලීය පොලිෂ් එක හොඳට තියෙන්න ඕන. අනිත් එක ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙකුට ලී පොලිෂ් කරන්න ඕන, මඳින්න ඕන. ඒ වැඩ ටික පිළිවෙලට යන්න ඕන. දැන් වහලයක වැඩ තමයි දැන් වහලයකට මුදුන් ලීය තමයි දැන් මේ හදලා තියෙන්නේ. දැන් මෙතෙන්ට මැෂින් එකකට එන්න බෑ. හිතන්න ඉතින් මැෂින් එකකට එන්න බැරි තැනක වැඩ කරන්නේ මෙන්න මේ විදියට හුරු වෙන්න ඕන. අතින් ඇදලා ලණු වලින් උඩට අරගෙන බලන්නකො දැන් අදින විදිය. මේ විදියට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. මේ විදියට වැඩ කරන්න බැරි නම් නේද? ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙක් ඒ ආයතනයේට වැඩක් නැහැ ඉතින්. ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙකුට අදාළ වැඩ නෙවෙයි කියයි ලංකාවේ වැඩ කරනවා නම් මට මේ ලී මෙතෙන්ට අරන් දෙන්න ඕන. නැතුව මේවා වැඩ කරන්න බෑ. මම ෆිනිෂින් කාපෙන්ටර් ඒ වගේ කියන්න බෑ මේ ආයතන වලට ගියාම. මේ ලංකාවේ වැඩ කරනවා නම් මට මේවා කරන්න බෑ කියලා තමල ගහලා එන්න තමයි තියෙන්නේ. මේ පෙන්නන්නේ මේවා ඇත්තටම මම වීඩියෝ ගේන්නේ ලංකාවේ අයට. පිටරට අයට නෙවෙයිනේ. ඇත්තටම මේ වීඩියෝ එක ගේන්නේ ලංකාවේ අයට. ලංකාවේ අය මේව දැනගන්න ඕන. කොහොමද මේ තැන්වල ගිහිල්ලා වැඩ කරන්නේ? කොයි වගේ විදිහටද මේ වගේ තැන්වල වැඩ තියෙන්නේ? මෙහෙ ඇත්තටම වැඩ කරලා ගියොත් ඉතින් එනේ තමන්ගේ උච්චත්තකම නැතුව සරල භාෂාවෙන් කියනවා. තමන්ගේ උච්චත්තකම නැතුව මේ ආයතනයකට ගියාම වැඩ කරන්නේ මෙන්න මේ විදියයි කියන එක දැනගන්න ඕන. දැන් මේ බලන්න. මේ වැඩ කරන විදිය බලන්න මේ ෆිනිෂින් කාපෙන්ටර් කට්ටිය. මේ ෆිනිෂින් කාපෙන්ටර් කිව්වොත් එහෙම කබඩ් අල්මාරි පුටු ඒවා හදනවා කියලා නෑ. ෆිනිෂින් කාපෙන්ටර් කියන්නේ වහලේ පවා ඕන තැනක උඩ බලලා නැගලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. තේනවනේ වැඩ. වටේටම මුහුණු බලන්න. තියෙන්නේ වටේ ඇතුලේ තියෙන පූල් එක. පූල් එක වැඩ නම් ඉතින් ෆිනිෂින් කාපෙන්ටර් එකට අදාළ දෙයක් නෙවෙයි. උඩවල් වල වෙන මේ වැඩ. පාත ඉඳන්නේ මේ තනිකර වහලේ උඩ ඉඳලා තමයි ගයින් කරන්නේ. ඒකයි මං කියන්නේ. මේ වැඩ වලට එනකොට මැෂිනරි උපරිම හැකියාව තියෙන්න ඕන. උපරිම හැකියාව තියෙනකොට තමයි ඉතින් මේ වගේ වැඩ කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ප්‍රශ්න ඇති වෙනවා. ගොඩාක් ලේබුණා කට්ටිය ඉන්නවා මේ වගේ. බලන්න ඉන්න. වහලේ වැඩ යනවා. පල්ලෙහා ඉතින් මොහොත තමයි තියෙන්නේ. පොට්ට මිසින් වුණොත් මොහොතට තමයි තියෙන්නේ.
ඒක හැඩ දාලා ගහන්න තියෙන වහලා තියෙනවා ඉතින්. කුඩ හැඩටද පිටරේ හැඩටද ඔය ආකාරයට වහලවල් තියෙනවා. ඒනවනේ මොකද? මේක තමයි ඉතින් ඇත්ත ස්වභාවය. මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. මේ වගේ වැඩ කරන්නේ නැතුව මට මෙව කියන්න බෑ, මේ වැඩ කරන්න බෑ. ඒවා බෑ ඉතින්. මේ වහලයක් නිර්මාණය වෙන ආකාරය කියන්නේ වහලයක මේ ෆිනිෂින් හදන විදිය. පළවෙනි කෝඩ් එක විදියට මෙයා කරනවා යටින් ඉටි කොලයක් අලවනවා. ඒ ඉටි කොලය අලවලා ඒකට උඩින් නැවත ලී තට්ටුවක් 1/2 එක රීප් කියන්නේ අපි. මේක රීප් ලේයර් එකක් යනවා. එනවා ඉටි කොලයක් ගහනවා ඊට පස්සේ උඩින් ඇලුමිනියම් ෆ්‍රේම් එක ගහනවා. ඇලුමිනියම් ෆ්‍රේම් එක නෙමෙයි මොකද්ද මේ ඉටි කොලයක් ගහනවා. ඒකට ඉටි රෙද්ද ගහනවා. ඊට පස්සේ ඔය කියන්නේ පොලිකොයිල් කොයින් එක කියන්නේ ඇලුමිනියම් රෙද්දක් ගහලා ඒකට උඩින් රීප් ගහලා දැන් බලන්න අර මම පෙන්නපු මේවා එක මේ ඒක ඇවිල්ලා ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා වහලට වහන මේවා එක. දැන් බලන්න මේ ඇතුළ ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙක්ගේ ආවේනිකතාවය දක්ෂතාවය. මන්දට ඔක්කොම රීප්ට පරාල ටික අරගෙන ලස්සනට මේ වගේ වහලා වැඩ කරන්න බැරි නම් ෆිනිෂින් කියලා යන්න එපා. තේරෙනවද? උපරිම පුරුදු වෙන්න. අනිත් එක තමයි මේ කාපට් එක. ෆිනිෂින් වහලයක කියන්න දෙයක් නැහැ නේ. ෆිනිෂින් කාපෙන්ටර් උනාම දන්නවනේ ඉතින් ඇත්තටම ෆිනිෂින් වහලේ යට පැත්තට දාන ඩිසයින් එක. මේ කාපට් එක තමයි යටින් එලන්නේ. ගානට කපලා සයිස් කරනවා. මේවා වලට සයිස් කපලා පේන්නේ අලවලා දිනවා. ඒ විදිහට අලවනවා. ගානට කපලා ගම් එක ගහලා අලවන එක තමයි කරන්නේ. මෙතනම තියෙන ඉතින් වහලවල් තමයි ඉතින් වහලා වෙනවනේ ඩිසයින්. මේක ඇවිල්ලා ඉස්සෙක්ගේ ඩිසයින් එකක් තියෙන මේවා. වෙනද ලී වල සයිස් එක. බලන්න ඉතින් මේවා ෆිනිෂින් අයගේ තියෙන ෆිනිෂින් අයට පොදු වැඩ. මේ වීඩියෝ එකේම මම පෙන්නන්නේ මම කියන්න අවශ්‍යතාවය නැහැ වීඩියෝ එකේ බලන්න මේ තියෙන ඒවා කොම ෆිනිෂින් කාපෙන්ටර් කෙනෙකුට තියෙන වැඩ කොටස තමයි මම මේ පෙන්නන්නේ. ෆිනිෂින් වැඩ වලට යනවා නම් මෙන්න මේ වැඩ තමයි තියෙන්නේ. නැවත වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට සුබ දවසක්. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, බෙල් අයිකන් එක ඔබන්න. තව කෙනෙකුට වීඩියෝ එක